බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. හොඳයි දුවේ පුතේ. ඔන්න මං අදත් ආවා තාර්කික ගැටලුවක් අරගෙන. චෝටි බබා පුවත්පතත් මහජන බැංකුවේ සිසුදාන ළමා ඉතුරුම් ගෙනුමත් දැයේ දරුවන්ට දෙන්නේ හොඳම දේ. එහෙනම් හොඳම දේ අරගෙන අද දවසේ ඔබේ නිවහනට ආවා අභ්‍යාස 8න්. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. එකේ සිට 100 තෙක් සංඛ්‍යා ලියූ විට හමුවන 8 ඉලක්කම් ගණන කීයද? එකේ සිට කිව්වහම පුතේ එකත් අයිති. 100 තෙක් කිව්වහම 100ත් අයිති. 8 ඉලක්කම්. දැන් මේක කියපු ගමන් ඇතැම් දරුවෝ හිතනවා ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ 8 කොහෙදද? 1 2 3 4 8. හිතලා මෙන්න මේ වැරද්ද කරනවා පුතේ. 8 18 28 38 48 58 68 78 88 98 කියලා 10න් 10ට යනවා. ගිහිල්ලා ලොකු වැරද්දක් කරනවා. ඒ නිසා දුල පුතාලා මතක තියාගන්න learning by doing. හිතෙන් කිසිම ගැටලුවක් විසඳන්න යන්න එපා පුතේ විභාගයේදී. මොකද බොහෝ විට අපේ හිත අපිව රවට්ටන්න පුළුවන්. දෘෂ්ටි මායාවට අහු වෙන්න පුළුවන්. ඒ මායාවට අහු වෙන්න එපා. ඒ නිසා ඔයගොල්ලන්ට දෙනවනේ කටු වැඩ කොලයක්. ඒ හින්දා ඔබේ ඇස, අත, මොළය ඒ සියලු ඉන්ද්‍රියයන් වැඩ කරන විදිහට ප්‍රශ්නයකට පිළිතුර සොයන්න. ඒ කියන්නේ කටු වැඩ කරන්න. අරගෙන ලියන්න. එතකොට Tamanට වරදින්න තියෙන තැන් Tamanට පෙලක් වෙලාවට මැවිලා පේනවා පුතේ. 1 තිබුණත් පුතේ හිතෙන් කරන්න එපා. කටු වැඩ කරලා එකතු කරන්න. ඔබට වරදින තැන් මනාව අවබෝධ වේවි. හරි. එහෙනම් මාත් එක්ක යමු කටු වැඩ කරන්න. 1 සිට 100 තෙක්නේ. 1 සිට කිව්වහම 1යි 100 තෙක් කිව්වහම 100යි 8 ඉලක්කම්. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ 1 2 3 4 5 6 7 8 දෙනේ. එහෙනම් ලියමු 8 18 28 38 48 58 68 78ට පස්සේ පුතේ 80. 80 දී හම්බ වෙනවා 80 81 82 83 84 85 86 87 89 අමතක කරන්න එපා. 88 විතරක් හිතලා අනිත් ඒවා අමතක කරයි. අවසානයේ 98. දැක්කනේ? ඒ හින්දා 1 ඉඳන් 100ට ලිව්වහම 8 ඒවා 80 ඉඳන් පෙලක් අය අමතක කරනවා. මම දැකලා තියෙනවා එවැනි දරුවෝ දහස් ගාණක්. දැන් 6 ඉලක්කම් කිව්වම අමතක වෙන්නේ කීයේ ඉඳන්ද? 60 ඉඳන්. 4 ඉලක්කම් 40 ඉඳන්. 2 ඉලක්කම් 20 ඉඳන්. 9 ඉලක්කම් 90 ඉඳන්. 7 ඉලක්කම් 70 ඉඳන්. 5 ඉලක්කම් 50 ඉඳන්. අමතක කරන්න එපා. හරිද? 1 ඉලක්කම් 10 11 12 නේ. එතනින් එහාට අමතක වෙන්න ඉඩ තියෙනවා. හරි. එහෙනම් ආයි දැන් අමතක කරන්නේ නැහැ කියලා දන්නවා. හරි. එහෙනම් අපි බලමුද ගණන් කරලා 8 ඒවා කීයක් තියෙනවද කියලා. ඔන්න මම පාට කරනවා මාත් එක්ක ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 20 88 8 ඒවා දෙකක් තියෙනවා. මතක තියාගන්න. 88 66 6 ඒවා දෙකයි 77 33 3 ඒවා 2යි. පරිස්සමින් ඒ තැන් ඒ අනුව 20ක් එනවා. තව පොඩි කට්ටකමක් කියන්නද? 1 ඒවා හැර 1 ඉඳන් 100ට ලියුවහම 2 ඒවා 3 ඒවා 4 ඒවා 5 ඒවා 6 ඒවා 7 ඒවා 8 ඒවා 9 ඒවා ඔක්කොම එකම සංඛ්‍යාවක් ඉන්නේ හොයලා බලන්න. උක කට්ටකමක් අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවානේ. මාත් චූටි බබා කියවනවානේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසුදාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසුදාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධෛර්යය දෙන්න. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි.